මොනවද ඔය ආස පොළොව ගැටලන්න කල්පනා කරන්නේ ආ? මට ආතතිය. හරියට මැරෙන්නම හිතෙනවා. ආපෝ ඕකත් මහා ලොකු දෙයක්ද? ඒක නෙවෙයි. ආතතිය වැඩි වුණ වෙලාවට ඔයා මොකද කරන්නේ? මම නම් පන්සලට යනවා. ඒක හොඳයි. ඔයා ඉතින් හොඳට ඉගෙන ගත්තනේ. ගාතත් ඔක්කොම දන්නවනේ. ඔයාට ඉතින් පන්සලට ගිහින් සෙනසීම ළඟා කරගන්න එක හරිම ලේසි වැඩක්. මගුලක් කතා කරන්න නැතුව ඉඳපන් බං. උඹයි මායි දන්න ගාතා. එහෙනම් ඔයා භාවනා කරනවද? නෑ මම නම් කරන්නේ ගේට්ටුව ළඟට ගිහිල්ලා එතන තියෙන සෙරප්පු කවලම් කරලා පැත්තකට එල බලාගෙන ඉන්නවා. ආතතිය තියෙන මිනිස්සු දිහා. එතකොට මගේ ආතතිය නිකාම නැති වෙනවා. ඒක නෙවෙයි බා. උඹලගේ අයියගේ බබා උඹලගේ අයියගේ නෙවෙයි කියලා DNA එකෙන් ඔප්පුනාලුනේ. ඉතින් ඇත්ත බං. අපේ අයියගේ බබා නෙවෙයි කියලා අපේ අයියා මට කියලා තිබුණේ. කොහොමද බං එහෙම වුනේ? අක්කට හොරමිනිහෙක්වත් ඉඳලාද? එහෙම නැත්නම් උඹවත් අයියට හොරා කොටුවක් පැන්නද? කැත කතා කියන්න එපා බං. අපේ අයියගේ බබා කැත කරගෙන නර්ස් නෝනේ කෝලු එහා කාමරේට ගිහිල්ලා චේන්ජ් කරන් එන්නේ කියලා. අපේ අයියා කරලා තියෙන්නේ ඒ බබා ඉතින් තියෙන වෙන බබෙක් අරගෙන ඇවිල්ලා. දෙයනේ මෝනන් තියන්න වටින්නේ.